18 වෙනි ප්‍රශ්නය තුල අපිට දීලා තියෙනවා විචල්‍යයකට සම්බන්ධ කරලා තියෙනවා තන්තු දත්තයක්. ඒතර මේ තන්තු දත්තය ගබඩා වෙලා තියෙන str කියන විචල්‍යය තුල ඊට පස්සේ print කියන ෆන්ක්ෂන් එක සමග length ෆන්ක්ෂන් එක භාවිතා කරලා තියෙනවා. ඒතර මේ ප්‍රශ්නයේදී වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක. ඒතර මේ ෆන්ක්ෂන් එකෙන් සිදුවන්නේ විචල්‍යය තුල තියෙන තන්තු දත්තේ අකුරු ප්‍රමාණය කොපමණද කියලා ගණන් කර ගැනීම. සාමාන්‍ය මේ length කියන ෆන්ක්ෂන් එක අපිට භාවිතා කරන්න පුළුවන් තවත් ඕනෑම දත්ත ප්‍රරූපයක Python භාෂාවේ. ඒ කියන්නේ ලැයිස්තු සමග භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඩික්ෂනරි සමග භාවිතා කරන්න පුළුවන්. මේ ආකාරයට දත්ත ප්‍රරූප ගණනාවක් සමගම මේ length කියන ෆන්ක්ෂන් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ සෑම තැනකදීම length කියන ෆන්ක්ෂන් එකෙන් සිදුවන්නේ අපි දෙන දත්ත ප්‍රරූපයේ තුල පවතින අකුරු ප්‍රමාණය හෝ එහෙම නැත්නම් ඒක තුල තියෙන දත්ත ප්‍රමාණය අපිට කොපමණද කියලා ගණන් කළේ ප්‍රමාණය දැర్శණය කිරීම. එනවා මෙතන welcome to ICT කියන එකේ අක්ෂර ගත්තොත් අක්ෂර තියෙනවා අපි ගණන් කළොත් 1 2 3 4 5 කියලා. ඒතර මෙතන 6 7 ඒ වගේම මේ අවකාශයේ white space කියලා කියනවා. මේ අවකාශයත් අකුරක් හැටියට ගණන් ගන්න. ඒ අනුව එතන 8යි t අකුර 9 10 ඊළාට i space එකක් තියෙනවා ඒක 11 ඊළාට 12 13 14 එහෙනම් මෙතන තන්තු 14ක් තියෙනවා හිස් අවකාශ දෙකත් සමග. ඒ අනුව මේක නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ 3 වෙනි උත්තරේ.